සුබ දවසක්. ගුරු සේවයට එන්න ඉන්න ඔබ සියලු දෙනාටම දැනගන්න ආසාවක් ඇති නේද? ගුරුවරුන්ගේ වැටුප් ප්‍රමාණය කොපමණද කියලා. දැනට සේවයේ ඉන්න අයටත් 2027 සංශෝධනය ගැන දැනුවත් වෙන්න උවමනාවක් ඇති. 2025 දී කරපු සංශෝධනත් එක්ක 2026 සහ 2027 වෙද්දී මූලික වැටුප කීයකින් වගේ වැඩි වෙනවද? අද අපි SL exam print වලින් කතා කරන්නේ ඒ ගැන. මේ තියෙන්නේ කෙටි සටහනක් වගේ. මේක විභාගෙදී වුණත් වැදගත් වෙන්න පුළුවන්. මුලින්ම බලමු අලුතින්ම සේවයට එක්වන ගුරුවරුන් ගැන. ඔයා පුහුණු හෝ උපාධිධාරී ගුරුවරයෙකු ලෙස එක්වෙන පන්තිය අනුව ඔයාගේ මූලික වැටුප තීරණය වෙනවා. මේ එකතු වන මූලික වැටුපට අමතරව තවත් රජයේ දීමනා එකතු වෙනවා. සාමාන්‍යයෙන් මේ මූලික වැටුපට අමතරව ජීවන වියදම් දීමනාවක් විදිහට ආසන්න වශයෙන් 17800ක වගේ දීමනාවක් අලුතින් ඇතුළත් වෙන ගුරුවරයෙකුගේ වැටුපට එකතු වෙනවා. තුන්වෙනි පන්තියේ දෙක ශ්‍රේණියේ ගුරුවරයෙකුට, ඒ කියන්නේ විද්‍යාපීඨ වගේ ගුරුවරයෙකුට ආරම්භක මූලික වැටුප රුපියල් 53060ක්. ඒ කියන්නේ මේ 2027 සංශෝධනත් සමග වැඩි වෙන වැටුප තමයි මේ අපි කතා කරන්නේ. උපාධිධාරී ගුරුවරයෙකුට 3-1 ආ ශ්‍රේණියට එකතු වෙන ඔබට මූලික වැටුප 64440ක් එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ විභාගයත් සමග එකතු වෙන උපාධිධාරී ගුරුවරයෙකුට මූලික වැටුප 64440ක වගේ මුදලක් ලැබෙනවා. ඒකට ජීවන වියදම් ඇතුළු දීමනාත් එකතු වෙනවා. අර මම කලින් කිව්වත් වගේ 17800ක වගේ දීමනාවල එකතු වීමක් මේට සිද්ධ වෙනවා. ඊට අමතරව ඔබ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය ලබද්දී වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යනවා. දෙවෙනි පන්තියේ එක ශ්‍රේණියකට යද්දී ඔයාගේ මූලික වැටුප 81780ක් වෙනවා. ගුරු සේවයේ උපරිම ශ්‍රේණිය වන පළවෙනි පන්තියට ළඟා වුණු ගුරුවරයෙකුට මූලික වැටුප 98580ක් විතර වෙනවා. මම දැන් කෙටියෙන් කියාගෙන යන්නම් මේ පන්ති අනුව ලැබෙන මූලික වැටුප. මම දැන් කෙටියෙන් ගුරුවරයෙකුගේ ශ්‍රේණිය අනුව ලැබෙන මූලික වැටුප කියාගෙන යන්නම්. තුන පන්තියේ දෙක ශ්‍රේණියේ ගුරුවරයෙකුට මූලික වැටුප රුපියල් 53060යි. තුන්වෙනි පන්තියේ එක ඈ ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 57860යි. තුන්වෙනි පන්තියේ එක ආ ශ්‍රේණිය අනුව රුපියල් 61620යි. තුන්වෙනි පන්තියේ එක ආ ශ්‍රේණිය අනුව රුපියල් 64440යි. දෙවෙනි පන්තියේ දෙවෙනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 66880යි. දෙවෙනි පන්තියේ පළවෙනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට 81780යි. පළවෙනි පන්තියේ ගුරුවරයෙකුට මූලික වැටුප 98580යි. මම නැවතත් මතක් කරනවා මේ ගුරුවරයෙකුගේ මූලික වැටුප 2027 වැටුප් වැඩිවීමට අනුව. ඒ කියන්නේ මේක සංශෝධනය වුණේ 2025 දී ක්‍රියාත්මක වෙන්නේ 2026 සහ 2027 යන අවුරුදු දෙක තුලදී. මීට අමතරව ඔබගේ දැනුම සඳහා ගුරු උපදේශක සේවයේ දෙවෙනි ශ්‍රේණියේ රැකියාව කරන අයෙකුගේ 2027 වැටුප් වැඩිවීම සමග මූලික වැටුප රුපියල් 78070යි. විදුහල්පති සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ විදුහල්පති කෙනෙක්ට රුපියල් 70080ක මූලික වැටුපක් හම්බ වෙනවා. වැදගත් කරුණක් විදිහට මතක තියාගන්න, ගුරුවරයෙකු උසස් වීමක් විදිහට වෙනස් සේවයකින් ගුරු සේවයට පැමිණෙනවා නම් එම ගුරුවරයාගේ වැටුප මූලික වැටුප ගුරු සේවයේ මූලික වැටුපට වඩා වැඩි නම් වැටුප් ගැලපීම මගින් ලැබෙන එම වැටුප ආරක්ෂා කරලා දෙනවා. ඒ කියන්නේ උසස් වීමක් ලැබුවා කියලා මූලික වැටුපේ අඩුවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දැනගන්න කැමැත්තෙන් හිටපු දෙයක් ගැන දැනගත්තා කියලා මම හිතනවා. ගුරු සේවයේ වැටුප සහ තවත් අපේ මේ රජයේ විභාග සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු දැනගන්න අපේ SL exam print channel එක සමග එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න. මේ තොරතුරු වගේ යාළුවන්ටත් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.
ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.